ඉරාන විදේශ අමාත්‍යවරයා මුස්ලිම් ජාතීන්ගෙන් ඊශ්‍රායලයේ අවනීතියට ආක්‍රමණයට එරෙහිව මුහුණ දෙන ලෙස ඉල්ලා සිටී. ඉරාන විදේශ අමාත්‍ය අබ්බස් අරාක්චි කලාපයේ රටවලට එරෙහිව ඊශ්‍රායලයේ වැඩිවන අවනීතියට සහ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට මුහුණ දීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුස්ලිම් ජාතීන්ගෙන් ඉල්ලා තිබේ. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම් හුසේන් ඉබ්‍රහීම් තාහා සමග සෙනසුරාදා දුරකථන සංවාදයකදී ආරක්ෂි මෙම ආයාචනය කළ අතර එහිදී දෙපාර්ශවය ඉරානයට එරෙහි මෑත කාලින ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳව සාකච්ඡා කළහ. ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය අමුමය උල්ලංඝනය කිරීම කලාපීය සහ ජාත්‍යන්තර සාමය සහ ස්ථාවරත්වයට ඇති පැහැදිලි තර්ජනය සහ සිවිල් වැසියන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ න්‍යෂ්ටික පහසුකම් හිතාමතාම ඉලක්ක කිරීම මගින් නීති විරෝධී ඊශ්‍රායල පාලන ත්‍රාන්තයේ දඬුවම් නැලබීම තවත් අපරාධ සහ ආක්‍රමණ සිදු කිරීමට එය දිරිමත් කරන බව නැවතවරක් පෙන්නුම් කළයි යනුවෙන් ඔහු අවධාරණය කළේය. සතුරා විසින් ගෙන යන මානසික යුද්ධයට අවනත නොවන ලෙසත් ඒ වෙනුවට නිලධාරීන් සමග ඔවුන්ගේ එකමුතුකම වැඩි කරන ලෙසත් පෙසෙෂ්කියන් ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටියේය. Iran Foreign Minister calls on Muslim nations to confront Israel's lawlessness aggression. Iranian Foreign Minister Abbas Araghchi has called on Muslim nations to take united action to confront Israel's increasing lawlessness and acts of aggression against the countries in the region. Araghchi made the appeal in a phone conversation with the Secretary General of the Organization of Islamic Cooperation, Hossein Ibrahim Taha, on Saturday, where the two sides discussed the recent Israeli attacks against Iran. He said the blatant violation of international law and the UN Charter, the clear threat to regional and international peace and stability, and the deliberate targeting of civilians, university professors, and nuclear facilities once again demonstrated the fact that the impunity of the legitimate Israeli regime encouraged it to commit more crimes and aggression. Thank you for joining us.